excuse me ඔයාට වැඩියෙන්ම ට්‍රස් කරන්න පුළුවන් ඔයාගේ ලයිෆ් එකේ ඉන්න කැරක්ටර් එක කවුද? තාත්තා. excuse me ඔයාගේ ලයිෆ් එකේ ඔයා වෙනුවෙන්ම වැඩියෙන්ම දේවල් සැක්‍රිෆයිස් කරලා තියෙන්නේ කවුද? තාත්තා. ඔයාගේ ලයිෆ් එකේ අමාරුම ඩිසිෂන් එකක් ගනිද්දී ඔයාට මතක් වෙන්නේ කාවද? මට මුලින්ම මතක් වෙන්නේ නම් මගේ තාත්තව. ඔයා ලීඩර්ෂිප් ස්කිල්ස් මුලින්ම ඉගෙන ගත්තේ කාගෙන්ද? මගේ තාත්තකින් තමයි. ඔයා ඒ තාත්තව ඇප්‍රීෂিয়েට් කරලා තියනවාද ඒ වෙනුවේ? කරලා නැහැ. එහෙම කියලා නෑ. හරි. දැන් ෆාදර්ස් ඩේ ළඟ එන හින්දා අපි තාත්තට කෝල් එකක් කරන් බලමුද? හැලෝ තාත්තා. හයි මං ඔයාට ගොඩාක් ආදරෙයි. මං ඔයාට ගොඩාක් ආදරෙයි. ආදරේ තමයි ඉතින් ආදරේ කරන්න කිව්ව නැත්තම් ඇයි මොකෝ එකපාරට මම ගොඩාක් ට්‍රස් කරනවා. මට ඔයාව ගොඩාක් විශ්වාසයි තාත්ති. සලෝ හෙලෝ පොඩි කාලේ ඉඳන් මං වෙනුවෙන් කරපු හැමදේටම thank you. ඇයි නෑ වන් නිකන් කියන්නේ නේද? අනේ වයර් ඇයි මේ අප්සෙටින් කතා කරන්නේ නෑ එහෙම එකක් නෑ. තාත්තේ කොහෙද ඉන්නවා? මේ මං ගත්තේ තාත්තේ වට පොඩි දෙයක් කියන්න. මගේ හැම ඩිසිෂන් එකකටම හිතලා තියෙනවා. ඉතින් මට ඒ වෙනකොට තෑන්ක්ස් කරන්න ඕනේ. මගේ හැම අමාරු ප්‍රශ්නයකම ඔයා මාත් එක්ක හිටියා. ඉස්සරහටත් මාත් එක්ක ඉන්න මං ඔයාට ගොඩක් ආදරෙයි. හෙලෝ තාත්තේ මේ පොඩි කාලේ ඉඳන් මට එක දේවල් කියලා දීලා ලීඩර්ෂිප් ක්වොලිටිස් කියලා දුන්නට ඔයාලට thank you. මම වඩා ආදරෙයි. ඇයි පුතේ නෑ ඒකට ඉතින් ගොඩ කාලෙකින් thank you කරපු නැති හින්දා සහ ඔයාලට ආදරෙයි කියන්න ඕන හින්දා තමයි මම කෝල් කරේ. thank you මගේ අස්තේර හඳුළුවා හීන දහසක් තිබ්බත් ඔබේ සිනාව වෙනුවෙන් කැපවූ ඒ සුන්දර නිහඬ ආදරය තාත්තා.